රනිල් වික්‍රමසිංහ මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් වියදම් කරගෙන ලන්ඩනයේ තිබුණ එයාගේ බිරිඳගේ උපාධි උත්සවයට සහභාගී වුණ සිද්ධිය ඔයාලට මතක ඇති. ඒ නඩුව අද යලි කැඳෙව්වා. මේ විදේශ සංචාරයේ නිල ආරාධනාවක් මත ගියේ එකක්ද නැද්ද කියලා හොයලා බලන්න විශේෂ CID නිලධාරීන් කණ්ඩායමක් එංගලන්තයට යවලා ඒ ගැන තොරතුරු ගොඩක් අනාවරණය කරගත්තා. ඒ අනුව ඇත්තටම මේක නිල සංචාරයක් නෙමෙයි මහජන මුදල් වියදම් කරගෙන ගිය පෞද්ගලික සංචාරයක්. විශේෂම දේ තමයි අද ඒක අධිකරණයේදී තහවුරුනා වගේම මේ සිද්ධියේදී රාජ්‍ය නිලධාරියෙක් විදිහට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මුදල් වෙන් කරලා විනිවිදභාවයක් නැතිව වගකීමක් නැතිව කටයුතු කරලා තියෙන නිසා අද හිටපු ජනාධිපති ලේකම්ව පෙබරවාරි 11 වෙනකන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න අධිකරණයේදී නියෝග කරලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධියට ඍජුවම සම්බන්ධ රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු පවරන්නත් තීරණය කරලා තියෙනවා. මේ ගැන මීට කලින් කතා කරද්දී සමහර අය උත්සාහ කළා මේක බොරුවක් කියලා ඔප්පු කරන්න. ඒකට සාක්ෂියක් මම මේ වීඩියෝ එකෙත් දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒත් අධිකරණයේදී අද ඇත්ත එළි වුණා. රනිල් වික්‍රමසිංහත් ඔහුගේ කාර්ය මණ්ඩලයේ පිරිසකුත් වෙනත් රටක සංචාරයක නිරත වෙලා එන අතරේ තමයි දින දෙකක් මේ වෙනුවෙන් ඉඳලා තියෙන්නේ. ඒ කාල සීමාවේ කාර්ය මණ්ඩලයට පඩිගේ වල සියලු වියදම් කරලා තියෙන්නේ රජයේ වියදමෙන්. ඒ කියන්නේ අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් තමයි ඒ දේවල් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විදේශ සංචාරයකදී කාර්ය මණ්ඩලයේ කෙනෙක්ට ඩොලර් 25ක දීමනාවක් දෙනවා. ඒව පවා නිල විදිහට තහවුරු කරලා ලබා දීලා තිනවා මේ ගමනේදී. ඒ කාලේ ජනාධිපති ලේකම් විදිහට හිටිය සමන් ඒකනායක හරහා ව්‍යාජ ලිපි ලේඛන හදාගෙන මුදල් අය කරගෙන තමයි මේ සංචාරය කරලා තියෙන්නේ. ඒ නිසා ඔහුත් මේ වෙද්දී අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දීලා තියෙනවා. අපේ රටේ ජනතාවට පටිතද කරගන්න කියලා වැල්පාලවේ යන්න තියෙන්නේ කියලා 2048 වෙනකන් අපිට ඉන්න කියපු ඒ වගේම මැතිවරණ තියන්න මුදල් නැහැ කියලා ඡන්ද කල් දාපු රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදිහට හිටිය වසර දෙක තුල ඔහු සහභාගී වුණ සංචාරවලට රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් වැය කරලා තියෙනවා. ඒ බව ඔහුගේ විදේශ වියදම් පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවේ සඳහන් වුණා. ඒ වාර්තාවට අනුව ඔහු නියෝජනය කරලා නියෝජිතයන් සම්බන්ධ වුණු විදේශ සංචාර 19ක් සඳහාත් මේ කාලය තුල මුදල් වියදම් කරලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා. ඒ මුදල රුපියල් මිලියන 19.8ක්. ඒ අනුව මේ සියලුම සංචාරවලට වියදම් කරලා තියෙන මුදල රුපියල් බිලියන 1.027ක්. ඉතින් මේ හැම රුපියලක්ම අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් මිසක් රනිල් වික්‍රමසිංහ මහන්සියෙන් හම්බ කරපුවා නෙමෙයි. ඒ මිනිස්සු අතර තමන්ගේ බෙහෙත් ටික ගන්න පවා සල්ලි නැති මිනිස්සුත් ඉන්නේ නැති. ඒ නිසා මිනිස්සු මේ ආණ්ඩුව පත් කරලා බලාපොරොත්තු වුණ දෙයක් තමයි මේ විදිහට ජනතා මුදල් කබාසිනිය කරපු දූෂකයන් නීති ඉදිරියට ගේන එක. මේ වෙද්දී දකින්න පුළුවන් ඒ බලාපොරොත්තු වුණා වගේම ඒ හැම දෙයක් වෙනුවෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන බව. හැබැයි ඒක ජනතාව හිතන වේගෙන් නොවුනත් අදූෂිත නීතිගරුක අනුර ප්‍රමුඛ ආණ්ඩුව ඒක හරියටම කරાવી කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්.